උඩුකුරු තෙරපුම කියලා කියන්නේ රටේ දේශපාලනය උඩු යටිකුරු කරන ප්‍රයත්නයක්. ඇත්තටම උඩුකුරු තෙරපුම කියන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි. උපාය නිස්පාදනය. උඩුකුරු තෙරපුම කියන්නේ උපාය උපාසක සැකසීම. අපි කොහොමද බංකොලොත් රටක ඩොලර් බිලියන 60ක් ණය බංකොලොත් රටේ සංහිඳියාව නිෂ්පාදනය කරන්නේ. සංහිඳියාව නිෂ්පාදනය කරන්න උඩුකුරු තෙරපුම කොහොමද සංවිධානය කරන්නේ? සංහිඳියාව නිෂ්පාදනය කරන්න උඩුකුරු තෙරපුම කොහොමද සංවිධානය වෙන්නේ? උඩුකුරු තෙරපුම කොහොමද අපි සංඛාර කරන්නේ? උඩුකුරු තෙරපුමෙන් අපි කොහොමද විසංඛාර අයින් කරන්නේ? ඇත්තටම උඩුකුරු තෙරපුමෙන් අපි කරන්න ඕන ඔයිස් එකක්. ඔයිස් එකක් ප්‍රොපගන්ඩා කරන්න ඕන, ප්‍රොපගේට් කරන්න ඕන, රේඩියේට් කරන්න ඕන. සත්‍ය නැමැති ඔයිස් එක අපි ප්‍රොපගේට් කරන්න ඕන අපේ ඇජෙන්ඩා එක විදියට. එහෙනම් අපි විසංඛාර කරන්න ඕන නොයිස් එක. මොකද්ද නොයිස් එක? නොයිස් එක කියන්නේ අන්ට්‍රුත් එක අවොයිඩ් කරන්න ඕන. හාම් අයින් කළා ෆාම් කල්ටිවේට් කරන එකට තමයි උඩුකුරු තෙරපුම කියලා කියන්නේ. අද ඇත්තටම දේශපාලන පක්ෂ තියෙනවා ලංකාවේ. එක්සත් ජාතික පක්ෂය, නමට එක්සත්, නැත්තෙත් එක්සත්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නැත්තේ නිදහස්. ජනතා විමුක්ති පෙරමුණ, නැත්තේ විමුක්තිය. ඉන්නම වහලු. ඒ ඉන්න වහලුන් අපි දැක්කා මේ ඊයේ පෙරේද තීච්ච මැයි දිනේට ඇවිල්ලා කිලෝමීටර් 10ක් විතර පාර දිගේ චූදානෝ හයිවේ එකේ. දක්ෂිණ හයිවේ එකේ පොලිස් කාරයෝ බලන් ඉඳිටි පිස්සු නටනවා. ඒකද සිස්ටම් චේන්ජ් කියන්නේ? උඩුකුරු තෙරපුම මේවට විරුද්ධයි. උඩුකුරු තෙරපුම කියන්නේ පක්ෂ වහලුන් වෙන්න එපා. පක්ෂයේ නායකත්වය කරන දේවල් පක්ෂයේ විෂන් එක, මිෂන් එක, කමිෂන් එක තමග කොන්කෙස්ට් රයිට් ක්වෙස්චන් අනුර කුමාරගෙන් ඔබ අහන්න සිස්ටම් චේන්ජ් කියන්නේ මේකද කියලා. ඒක තමයි උඩුකුරු තෙරපුම කියලා කියන්නේ. උඩුකුරු තෙරපුම කියලා කියන්නේ සංහිඳියාව නිෂ්පාදනය සංවිධානය කරන එක. ඒකට අපි කරන්න ඕන සංඛාර කරගන්න ඕන ඔයිස් එක. ඔයිස් කියලා කියන්නේ ට්‍රුත් එක. නොයිස් එක කියන්නේ අන්ට්‍රුත් එක අවොයිඩ් කරන්න ඕන. හාම් අයින් කළා ෆාම් කල්ටිවේට් කරන එකට තමයි උඩුකුරු තෙරපුම කියලා කියන්නේ. උඩුකුරු තෙරපුම කියලා කියන්නේ කොන්කෙස්ට් බ්‍රයිට් ක්වෙස්චන්.